යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආසිරි. නුඹලා අත්හෙලා නොගෙන ශක්තිමත් වෙයල්ලා. මක් නිසාද නුඹලාගේ වැඩට විපාක ලැබෙන්නේය. 2 ලේකම් 15:7. සැබවින්ම විපාකයක් ලැබෙන්නට තිබේ. නුඹේ බලාපොරොත්තුවද සිඳ දමනු නොලැබේ. ස්වාමින් වහන්සේ සැබවින්ම අප ගලවා ගන්නාසේක. දෙවියන් වහන්සේ සැබවින්ම නුඹලා දෙස බලනවා ඇත. සැබවින්ම ඔබේ යහපත් බලාපොරොත්තු දෙවියන් වහන්සේ ඉෂ්ට කරන බව දේව වචනය අපට පොරොන්දු වී තිබේ. ඔබේ ක්‍රියාවන් ස්වාමින් වහන්සේට බාර දෙන්න. එවිට ඔබේ යෝජනා ස්ථිර වන්නේය. ස්වාමින් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වෙන්න. උන්වහන්සේද ඔබේ සිතේ ආශාවන් ඉෂ්ට කරනසේක. ඔබේ මාර්ගය ස්වාමින්ට බාර දෙන්න. උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. උන්වහන්සේ එය ඉෂ්ට කරනසේක. මොහොතක් සිතන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. ආමේන්.